ආයුබෝවන් කියලා පිළිගන්නවා අස්වසුම ප්‍රතිලාබී ඔයාලා සියලුම දෙනාම තවත් අස්වසුම වීඩියෝහයකට. ඉතින් ඔන්න අද වීඩියෝගේදී අපි කතා කරන්න බලාපොරොත්තුලා ඉන්න මෙන්න මේ විදියට අද දිනේ තමයි ඉතින් ඔන්න 2026 මාර්තු 6 වෙනිදා. ඉතින් ඔන්න ගොඩක් දෙනෙක් බලන් ඉන්න මාර්තු මාසයේ අස්වසුම දීමනාව ඔයාලගේ ගිණුම් වලට බැර වෙනකල් තමා. ඉතින් ඔන්න අද වීඩියෝ එකේදී තොරතුරු අරගෙන අවිල්ලා තියෙනවා මාර්තු මාසයේ අස්වසුම දීමනාව ඔයාලට ලැබෙන දිනය සම්බන්ධයෙන් සහ මෙන්න මේ විදිහට සිස්ටම් එකට පැටෙන දිනය සම්බන්ධයෙන් සහ බැංකු ගිණුම් වලට කවදද මෙන්න මේ මුදල ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ කියලා. ඉතින් නාලිකාවට අලුත් කෙනෙක් නම් ඔයාලට පුළුවන් අපේ නාලිකාව subscribe කරලා අපේ නාලිකාවත් එක්ක දිගටම එකතුලා ඉන්න. ඉතින් මොකද කියනවා නම් අස්වසුම සම්බන්ධයෙන් සහ රජයෙන් දෙන දීමනා සම්බන්ධයෙන් හරි තොරතුරු අපේ නාලිකාවෙන් තමයි එකටම අරගෙන එන්නේ. ඒ හින්දා අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා එකතුලා ඉන්න. ඉතින් අස්වසුම සම්බන්ධයෙන් මොනවාම හරි ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් කරලා අපෙන් අහන්න. අපි ඉදිරි වීඩියෝස් වලදී ඔයාලට ඒවට පිළිතුරු අරගෙන එනවා. ඉතින් ඔන්න ඔයාලා දන්නවා ඇති සිස්ටම් එකට මෙන්න මේ මාර්තු මාසයේ මුදල් 7 වෙනිදාත් 9 වෙනිදාත් 10 වෙනිදාත් මේ කියන්නේ මාර්තු 7 මාර්තු 8 මාර්තු 9 මෙන්න මේ කියන දිනයන් වල සිස්ටම් එකට වැටෙන්න සියලු කටයුතු සූදානම් කරලා තමා තියෙන්නේ කියලා දැන් ඔන්න අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව බලාගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයා පළවෙනි අධීරය කෙනෙක් නම් ඔයාටත් අස්වසුම මෙන්න මේ මාර්තු මාසයේ දීමනාව අහිමි වීමේ ඉඩකඩ තියෙනවා. මොකද කියනවා නම් මෙන්න මේ විදිහට මම කලිනුත් වීඩියෝ එකකින් ඔයාලව දැනුවත් කරා එක ටීවී channel වලට තියා මම ඒක ගැන තව චුට්ටක් පැහැදිලි කරන්නම්. ඉතින් අස්වසුම අයින් කරනවා කියලා සඳහන් කරලා තිබ්බා මෙන්න මේ විදිහට 2026 වර්ෂයට තොරතුරු යාවත්කාලින කිරීමේ ක්‍රියාවලිය සිදු නොකරපු කණ්ඩායම. ඒ කියන්නේ ඔයාලා දන්නවා ඉතින් 2025 වර්ෂයේදී අන්තිම මාස වෙනකොට 2026 වර්ෂයට තොරතුරු යාවත්කාලින කිරීමේ ක්‍රියාවලිය සිදු කරන්න කාල දීලා තිබුණා. ඉතින් අන්නේ ක්‍රියාවලිය සිදු නොකරපු කණ්ඩායම සහ මෙන්න මේ විදියට ඒ ක්‍රියාවලිය සිදු කරලත් තවමත් බැංකු තොරතුරු ඒ කියන්නේ ඔයාලගේ සිස්ටම් එකෙන් බැංකු ගිණුම් වලට මුදල් වැටෙනවා කියලා ඔයාලා දන්නවා ඇති. තවමත් බැංකු තොරතුරු ඇතුළත් නොකරපු කණ්ඩායම. ඉතින් මෙන්න මේ කණ්ඩායම් සියල්ලගේම මාර්තු මාසයේ අස්වසුම දීමනාව වෙන්න මෙදර අයින් කරනවා කියලා සඳහන් කරලා තිබුණා. ඉතින් තොරතුරු මම කලිනුත් අරගෙන ආවා. ඉතින් ඒ කට්ටියට මුදල් ලැබීමේ සම්භාවිතාවය ගොඩක් අඩුයි. ඉතින් සමහර විට වලට ලැබෙන්නත් ඉඩ තියෙනවා. අපි බලමු ඉතින් තව සිස්ටම් එකකටවත් මුදල් වැටලා නැහැ. ඉතින් ඔන්න ඒකත් මතක් කරන ගමන් තව දවස් 3ක් ඇතුළත ඔයාලා සිස්ටම් උත් අප්ඩේට් වෙන්න නියමිතයි. ඉතින් අනිවාර්යයෙන්ම මේ තොරතුරු වෙනස් වෙන්න පුළුවන්. අස්වසුම කියන්නේ තොරතුරු විටින් විට වෙනස් වෙන දෙයක්. ඉතින් වෙනස් වෙන තොරතුරු එසැනින් ඔයාලට අරගෙන ඉන්න අපි සූදානම් වෙලා ඉන්නවා. ඉතින් අනිවාර්යයෙන්ම මෙන්න මේ විදිහට සිස්ටම් එකට දවස් 3කින් වරුණට පස්සේ ඊට පස්සේ ආයෙ තව දවස් 3ක් තිබිලා විතර තමයි සිස්ටම් එකේ මුදල් තැන්පත් වෙලා ඊට පස්සේ තමයි ඔයාගේ බැංකු ගිණුම් වලට මුදල් වැටෙන්නේ. ඉතින් අර කිව්වේ කණ්ඩායමේ මුදල් වැටෙන්නේ නැහැ. ඉතින් අපි බලමු ඉදිරියට මොකක් වෙයිද කියලා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලට මෙන්න මේ විදිහට මාර්තු 12 වෙනිදා වගේ එනකොට බැංකු ගිණුම් වලටම මුදල් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම මෙන්න මේ තොරතුරු වැදගත් වුණා නම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාලා යන්න. ඔයාලගේ අස්වසුම සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා නම් ඉතින් ඒ වගේම මේ තොරතුරු ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයගොල්ලොන්ට සුබ දවසක්. ඉතින් මතක් කරනවා වීඩියෝ එක බලලා යන්න කලින් හැම කෙනෙක්ගෙම ඔයාලගේ පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකකින් ඔයාගේ නමයි ඔයාගේ ප්‍රදේශයයි කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයගොල්ලොන්ට සුබ දවසක්.